හයාලුවනේ කමුදාලට සිංහල හින්දු අලුත් අවුරුද්දට නැතිවම බැරි කැවිලි වර්ගයක් තමා මේ මුං කැවුම් කියන්නේ. ඉතින් ඔන්න අද මම ලේසියෙන් හරියටම මුං කැවුම් හදන විදිහ තමා අරගෙන ආවේ. ඔයා පළවෙනි පාරට මුං කැවුම් හදන කෙනෙක් නම් මේ විදිහට හැදුවොත් මුං කැවුම් ටික වරදින්න නැතිව හරියට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රස මුං කැවුම් ටික කොහොමද ලේසියෙන් හරියටම හදාගන්න කියලා. මුලින්ම අපි සීනි පැණි එක හදාගමු. මම මෙතන සීනි ග්‍රෑම් 100කින් සීනි මේස හැඳි 3ක් වගේ අරගෙන කැරමල් එක හදාගන්නවා. මෙතනදී දුඹුරු සීනි ගන්නවා නම් සීනි පැණි එක ලස්සන පාටකට හදාගන්න පුළුවන්. සීනි ටික මේ වගේ කැරමල් වීගෙන එද්දී හොඳින් කලවම් කරගෙන ඒකට නටන උණු වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. වතුර ටිකත් එකතු කරගෙන ඒකට ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන හොඳින් සීනි ටික දිය කරගන්න ඕනේ. නූල ඇදෙන පදමට සීනි පැණි එක හදාගන්න අවශ්‍ය නැහැ. සීනි ටිකක් දිය වෙලා මේ වගේ පළවෙනි පාරට උතුරගෙන එද්දී පැණි එක ලිපෙන් අයින් කරගමු. කැවුම් එක හදාගන්න මේ පැණි ටික ඇඟිල්ල දාන්න පුළුවන් තරමට නිවෙන තියාගන්න. අපි දැන් මුං ඇට ටික බැදගමු. මෙතන මුං ඇට ග්‍රෑම් 100ක් හොඳට සෝදලා වේලලා තමා මම අරගෙන තියෙන්නේ. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි මේ මුං ඇට ටික බැදගන්න ඕනි. මුං ඇට ටික කර කරගන්න නැතිව පරිස්සමට බැදගන්න ඕනි. මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා. ගොඩක් වෙලා බැදගන්න අවශ්‍ය නැහැ. මේ වගේ පාටකට ආවම මුං ඇට ටික ලිපෙන් අයින් කරගෙන නිවෙන තියාගන්න. නැවතත් භාජනයේ ලිපේ තියාගෙන හාල් පිටි ටික බැදගමු. මම මෙතන කඩේ හාල් පිටි ග්‍රෑම් 100ක් තමයි අරගෙන තියෙන්නේ. පිටි ටික බදිද්දිත් ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි බැදගන්න අවශ්‍ය වෙන්නේ. පිටිවල තියෙන අමු ගතිය නැති වෙනකන් විතරයි අපි මේ පිටි ටික බැදගන්නේ. විනාඩි 3ක් 4ක් වගේ බැදෙද්දී හොඳ සුවඳක් එනවා. පිටි ටික වැලි වගේ අතට අහු වෙනවා නම් මේ වෙලාවේදී ලිපෙන් අයින් කරගෙන පිටි ටිකත් නිවෙන්න තියාගන්න ඕනි. පිටි බැට එක හදාගන්න මෙතන මම හාල් පිටි ග්‍රෑම් 100ක් සහ පාන් පිටි ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. ඒකටම ලුණු කුඩු තේ හැන්දක් සහ කහ කුඩු තේ හැන්දකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මම මේ බැට එක හදාගන්නේ වතුර එකතු කරගෙන. ඔයාලට කැමති නම් පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. මම මෙතන වතුර මිලිලීටර් 250ක් ටික ටික එකතු කරගන්න ගමන් තමයි මේ බැට එක හදාගන්නේ. මේ වගේ පදමකට තමයි මේ බැට එක හදාගන්න ඕනි. බැදගත්ත හාල් පිටි ටිකෙන් මේස හැඳි 3ක් වගේ මම වෙනම අයින් කරගෙන ඉතුරු පිටි ටික ලොකු බෝල් එකකට දාගන්නවා. ඒකටම බැදගත්ත මුං ඇට ටික මේ විදිහට කුඩු කරගෙන ඒ ටිකත් එකතු කරගන්නවා. දැන් මේ පිටි ටික ටිකක් කලවම් කරගන්න ඕනි. කලින් උණු කරගත්ත සීනි පැණි ටික මේ වෙලාවේදී හොඳට නිවිලා තියෙන්න ඕනි. දැන් අපි සීනි පැණි එක ටික ටික එකතු කරගන්න ගමන් හොඳට මේ පිටි ටික අනා ගන්න ඕනි. පැණි ගොඩක් එකවර දාගන්න එපා. හරි පදමට එනකන් පැණි ටික ටික තමයි එකතු කරගන්න ඕනි. මේ විදිහට පිටි මිශ්‍රණය එක බෝලයකට වගේ එකතු වෙන්න ඕනි. ඒක තමයි හරිම පදම. ඒත් මෙතන මිශ්‍රණය මේ විදිහට කැඩිලා යනවා. ඒ නිසා තව පැණි ටිකක් එකතු කරගෙන නැවතත් මම පිටි ටික අනා ගන්නවා. දැන් මේ මිශ්‍රණයේ පදම හරි. දැන් තියෙන්නේ තුනී කරගන්න. මෙතනදී මම කලින් අයින් කරගත්ත පිටි ටිකක් තුනී කරගන්න මැට් එක උඩට ඉහ ගන්නවා. දැන් හොඳට මේ මිශ්‍රණය තුනී කරගමු. කෑලි කපා ගන්න ලේසි වෙන්න මම කොටු හැඩයට තමයි තුනී කරගන්නේ.
මේ වෙලාවේදී අතේ ඇලවෙනවා වගේ නම් අතේ තෙල් ටිකක් ගා ගන්න පුළුවන්. ගොඩාක් තුනී කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තුනී කරගත්තම ඇති. මම මෙතන ස්පැචුලා එකකින් මේ විදිහට හොඳට තුනී කරගන්නවා. ඔයාලට රෝලින් පින් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. කෑලි ටික එක ගානට කපා ගන්න ඕනේ නිසා මම රූලර් එකකින් කපා ගන්න ඕනි ප්‍රමාණයන් මේ විදිහට ලකුණු කරගන්නවා. ඉතින් මම මේ විදිහට තමා කෑලි කපා ගන්නෙ. දැන් පිඟානට පිටි ටිකක් ඉහගෙන කපාගත්ත කෑලි ටික පිඟානෙන් තියා ගන්නවා. දැන් තියෙන්නේ කැවුම් ටික බැද ගන්න. මම පොඩි තාච්චියක තමයි මේ කැවුම් ටික බැදගන්නේ. තාච්චියට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න. තෙල් ටික රත් වෙලාද කියලා බලන්න බැටර් එකෙන් බිඳුවක් තෙල් එකට දාලා බලන්න. බැටර් එක තෙල් එකේ උඩට එනවා නම් තෙල් එක ගානට රත් වෙලා තියෙන්නේ. දැන් කැවුම් ටික බැදගමු. මේ විදිහට කපාගත්ත කෑල්ලක් බැටර් එකේ තවරගෙන හිමීට තෙල් එකට දාගන්න. බැටර් එකෙන් වැටෙන බින්දු ටික තාච්චියෙන් අයින් කරගන්න ඕනි. නැත්තම් කැවුම් එකේ ඇලවෙන්න බලනවා. කැවුම් එක ලස්සනට බැද ගන්න ඕන නිසා තමයි ඒ කෑලි ටික මම තෙල් එකෙන් අයින් කරගන්නේ. කැවුම් ටික දෙපැත්ත පෙරලගෙන පොඩි වෙලාවක් තමයි බැද ගන්න ඕනි. ගොඩක් වෙලා බැද ගන්න අවශ්‍ය නැහැ. තෙල් වල බුබුලු දාන එක අඩු වුණාම කැවුම් එක තෙල් එකෙන් අයින් කරගන්න. ඒ විදිහට අනිත් කැවුම් ටිකත් ලේසියෙන් බැද ගන්න පුළුවන්. පළවෙනි පාරට කැවුම් හදන කෙනෙක් නම් මේ විදිහට හැදුවොතින් වරදින් නැතුව මුං කැවුම් ටික හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රස මුං කැවුම් ටික. මට මේ විදිහට මුං කැවුම් 25ක් හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.